රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමට 2025 12 වෙනි මාසයේ 10 වෙනි අද දවස වෙන විට දින 1385ක් ගත වෙලා තියෙනවා. යුද්ධයේ මුල් කාලයේදී වගේ නොවුනත් තවමත් රුසියානු හමුදාවන් ඉතා සෙමින් ක්‍රමක්‍රමයෙන් යුක්‍රේනය තුළ භූමිය තමන් වෙත අත්පත් කරගනිමින් සිටිනවා. පසුගියදා රුසියානු හමුදාවන් විසින් ප්‍රබල ගුවන් හා ගොඩබිම් ප්‍රහාර මාලාවක් සිදු කරමින් යුක්‍රේනයේ ප්‍රොකෝවිස්කි නගරය වටලනු ලැබුවා. ඒ අනුව ප්‍රොකෝවිස්කි නගරයේ සිරවී සිටි යුක්‍රේන සෙබළුන්ට ඉන් කඩිනමින් ඉවත් වන ලෙසට යුක්‍රේන හමුදා අනදෙර නිලධාරී ඔලෙක්සැන්ඩර් සිසර්කි නියෝග කර තිබුණා. මේ වෙන විට තවදුරටත් ප්‍රොකෝවිස්ක් නගරයේ තම ස්ථානයේ ඉතා අපහසුවෙන් රැකගෙන සටන් මේයූ යුක්‍රේන හමුදා බට කණ්ඩායම් හට එම ස්ථාන අතහැර දමා එම අපහසු ස්ථානවලින් ඉවත් වන ලෙසට ඔහු වැඩිදුරටත් නියෝග කර තිබුණා. මේ අතරම යුක්‍රේනයේ රාජ්‍ය තෙල් සමාගම වන නැන්ටෝගාස් සමාගම සඳහන් කර සිටියේ රුසියානු විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරමින් තම තෙල් හා ගෑස් නිෂ්පදනාගාර ඉලක්ක කර පහර දීම් සිදු කළත් තම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බවයි. මේ අතරම යුක්‍රේනයේ අගමැතිවරිය සඳහන් කර සිටියේ රුසියානු ඩ්‍රෝන යානා විසින් තම බලශක්ති නිෂ්පාදනාගාර වෙත සිදු කරනු ලැබූ ප්‍රහාර හේතුවෙන් හානි වී ඇති බලශක්ති නිෂ්පාදනාගාර නැවත යථා තත්ත්වයට පත් කරගන්නා තෙක් යුක්‍රේනය තුළ බලශක්තිය භාවිතා කිරීමේදී කිසියම් ආකාරයක සීමා පැනවීමකට කටයුතු කරන බව. President Volodymyr Zelensky and Italian Prime Minister Giorgia Meloni walked past an honor guard. ඒ වගේම එම අලුත් වැඩියා කටයුතු සිදු කර අවසන් වන තෙක් ඇතිවන බලශක්ති අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා විදෙස් රටවල නිෂ්පාදිත ගෑස් හා ද්‍රව රසායන ද්‍රව්‍ය තම රටේ බලශක්තිය නිෂ්පාදනය කර ගැනීමට ආනයනය කරවීමට කටයුතු කරන බවයි. මේ ආකාරයටම රුසියාව වෙතද යුක්‍රේනය විසින් රුසියාවේ බලශක්ති නිෂ්පාදනය කරනු ලබන ස්ථාන ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් මේ වන විටත් දියත් කර තිබෙනවා. ඒ අනුව අවසන් වරට පසුගිය දෙසැම්බර් 4 වන දින එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවෙන් පසුව දැඩි ලෙස අලබහානි සිදු වූ රුසියානු තෙල් නිෂ්පාදනාගාරයක් වන වෝල්ගා ගඟේ පිහිටවා තිබූ තෙල් පිරිපාදු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට රුසියාව කටයුතු කර තිබෙනවා. රුසියානු හමුදාවන් විසින් ඊයේ දිනේ නිකුත් කළ වාර්තාවක සඳහන් වුණේ අඟහරුවාදා දිනේ තුල යුක්‍රේනය විසින් රුසියාවේ ස්ථාන ඉලක්ක කර ඩ්‍රෝන යානා 121ක් පමණ ප්‍රහාර සඳහා යොමු කර තිබූ බවත් එම ඩ්‍රෝන යානා 121ම තමන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් සාර්ථකව විනාශ කර දැමූ බවයි. මේ අතරේ රුසියානු ජෙනරාල්වරයෙකු වන වැලරි ජෙරසිමෝව් සඳහන් කළේ තම හමුදාවන් මේ වන විට සමස්තයක් වශයෙන් තම ඉදිරි පෙරමුණ ක්‍රමක්‍රමයෙන් තවදුරටත් ඉදිරියට ගමන් කරවමින් සිටින බවයි. මේ වන විටත් මිරෙන්හාඩ් නම් වන යුක්‍රේනයේ නගරයේද තමන් විසින් වටලා ඇති බවත් ඔහුෙහිදී වැඩිදුරටත් යුදබිමේ තොරතුරු සඳහන් කරමින් අවධාරණය කළ සිටියා. අපි තවත් අලුත් වීඩියෝකින් මේ දෙරටේ අලුත්ම තත්ත්වය සම්බන්ධව වැඩිදුර තොරතුරු සොයා බලමු. ඔබ තාමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වෙන ලෙස සහෘද ඔබට මතක් කරන අතරේ 0.74 33 13 23 දරන WhatsApp අංකයෙන් අප හා සම්බන්ධ විය හැකි බවත් ඔබට මතක් ගන්න කැමැතියි. අපි තවත් අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.